Hello guys, සදත් ඔයාලා මගේ channel එකට ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ TechMean YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ Android phone එකේ තියෙන shortcut panel එක iOS shortcut panel එක විතර convert කරගන්න කොහොමද කියලා වැඩි කතා නොකර යමු අද වීඩියෝ එකට. හරි යාළුවනේ, අද අපි කතා කරන්න යන app එකේ නම තමයි MI Control Center. ඔයාලා යන්න ඔයාලගේ Google Play Store එකට ගිහින් search කරන්න MI Control Center කියලා. ඊළඟට ඔයාලට මෙන්න මේ වගේ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන උඩින් තියෙන MI Control Center කියන app එක. ඒ app එක ක්ලික් කරන්න. හරි යාළුවනේ, ඔයාලට පේනවා මේ app එක MB 9.5ක වෙන පොඩි app එකක්. ඔයාලට පේන එහා පැත්තෙන් තියෙන install කියන බටන් එක. ඒ බටන් එක ක්ලික් කරන්න. හරි යාළුවනේ, අපේ ෆෝන් එකට මේ app එක ඉක්මනින් install වෙනවා. ඔයාලට පේන මෙතන උඩින් තියෙන open කියන බටන් එක. ඒ බටන් එක ක්ලික් කරන්න. ඒ බටන් එක ක්ලික් කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට අරන් එනවා. ඔයාලට පේන මෙතන උඩින් තියෙන කතර අයිකන් එක. ඒ අයිකන් එක ක්ලික් කරන්න. හරි, ඊළඟට ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට අරන් එනවා. ඔයාලට වෙන මෙතන උඩින් තියෙනවා power button එක අයිකන් එක. ඒ අයිකන් එක ක්ලික් කරන්න. හරි, ඊළඟට ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට අරන් එනවා. ඔයාලට පේන මෙතන ටික් කීපයක් දාන්න තියෙනවා. ඔයාලා මේ ටික් සියල්ලම ඔන් කරන්න. පළවෙනි ටික් එක ඔන් කරා මෙන්න මේ වගේ allow message up pop up වෙනවා. ඔයාලා ඒක allow කරන්න. දෙවෙනි ටික් එකත් ඔන් කරන්න. තුන්වෙනි ටික් එක ඔන් කරාම මෙන්න මේ වගේ message එකක් එනවා. ඔයාලට පේනවා මේ පහලින් තියෙන accept කියලා බටන් එකක්. ඒ බටන් එක ක්ලික් කරන්න. හරි, ඊළඟට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට අරන් එනවා. ඔයාලට පේනවා මේ පහලින් තියෙනවා installed apps කියලා. අන්නේ ක්ලික් කරන්න. හරි, ඊළඟට අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට අරන් එනවා. ඔයාලට පේනවා මෙතන තියෙනවා MI Control Center කියලා. අන්නේ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම ඔයාලට පේන මෙතන off කියලා ටික් එකක් තියෙනවා. අන්න ඒක ඔන් කරන්න. ඒක ඔන් කරාම මෙන්න මේ වගේ allow message එක pop up වෙනවා. ඒක allow කරන්න. දැන් මම මෙතනින් back වෙනවා. ඔයාලට පේන මේ පහලින් තියෙන notification button එක අන්න එකත් on කරන්න. හරි, අපි ඊළඟට මෙන්න වගේ notification access කරන interface එකට අරන් එනවා. ඔයාලට වෙන මේ පහලින් තියෙන MI Control Center කියලා app එක. ඒ app එකට ඉස්සරහින් තියෙන ටික් එකක් අන්න ඒ ටික් එක on කරන්න. ඒ ටික් එක on කරාම අපි අපේ app එකේ මුලට අරන් එනවා. ඔයාලට පේන පුංචි guide එකක් පෙන්නනවා. ඒක ඕකේ කරන්න. දැන් ඔයාලගේ ෆෝන් එකේ දකුණු පැත්ත පහළට ඇද්දාම shortcut panel එක බලා ගන්න පුළුවන්. ඒ වගේම වම් පැත්ත පහළට ඇද්දාම notification panel එකත් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ පහළින් තියෙන නිලුයි තැඹිලි layer panel එකක්. ඒකෙන් පුළුවන් ඔයාලට shortcut panel එකයි notification panel එකයි ඔයාලට කැමති දෙන්න customize කරගන්න. ඔයාලට නැවත Samsung shortcut panel එක විතර convert කරගන්න ඕන නම් එහා පැත්තේ තියෙන Samsung shortcut panel එකට ක්ලික් කරලා පහළට අදින්න. ඔයාලට නැවතත් iOS shortcut panel එක විතර convert කරගන්න ඕන නම් එහා පැත්තේ තියෙන iOS shortcut panel එක ක්ලික් කරන්න. හරි යාළුවනේ, මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරනවා. මේ වීඩියෝ එකෙන් දැනුමක් ගත්තා නම් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න.